අද මම කියා දෙන්න යන්නේ මෙන්න මේ වගේ ඔයාට අවශ්‍ය කරන විදිහට හෙයාර් ස්ටයිල් එක වෙනස් කරගන්න කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඕකේ එහෙනම් අද පිළිගන්නවා මගේ YouTube channel එකට. ඕගොල්ලෝ දැක්කා වගේ හෙයාර් ස්ටයිල් හදාගන්නේ කොහොමද කියලා මම කියන්න යන්නේ. ඉස්සෙල්ලාම ඔයාලගේ Google එකට යන්න නැත්නම් Chrome එකට යන්න. Chrome එකේ ගිහිල්ලා පරණ විදිහට මෙතන ගහගන්න Gemini AI කියලා. මේ උඩින් එන Gemini Google Gemini කියන මේ වෙබ් එකට යන්න. මම කලින් වීඩියෝ දාලා තියෙනවා මේ Gemini account එක අර හදන හැටිත් එක්කම දාලා තියෙනවා ඒ වීඩියෝ එකේ. ඒ හින්දා මෙතන තමයි හදන්න පෙන්නන්නේ නැහැ මගේ මුකුත්. ඔයා ඒක හදන්න දන්නේ නැත්නම් මේ පළවෙනි කලින් වීඩියෝ එක බලලා එන්න. මේකේ මේ ප්ලස් එක ක්ලික් කරලා අප්ලෝඩ් ෆයිල් එක දෙන්න. නැත්නම් කැමරා එකෙන් දෙන්න පුළුවන්. කැමරාවෙන් දෙද්දි ඉතින් ඉවල කැමරා ඕපන් වෙලා තමයි ෆොටෝ එක ගන්නෙ. අප්ලෝඩ් ෆයිල් එකට ගිහිල්ලා මේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් එකට යන්න. මෙතනින් ආවෙන් පස්සේ ඔයාලා උතන උඩ තියෙන එළ තුන ක්ලික් කරලා ඔයාලට උතනින් ඔයාගේ ඉමේජ් එක තියෙන තැනින් ගන්නත් පුළුවන්. මම දැන් මෙතන ChatGPT එකෙන් ගත්ත ඉමේජ් එක සිලෙක්ට් කර ගන්නවා. මෙතෙන්ට දෙන්න තියෙන්නේ change my hairstyle to කියලා. මෙතෙන්ට ඔයාගේ hair style එක දෙන්න. මෙතෙන්ට මම hair style දෙනවා දැන්ට man bun එක. ඉතින් සෙන්ඩ් කරන්න මේක. ඉතින් දැන් මගේ මේ තියෙන පිච් එකට 100 හානියක් නොවන විදිහට මේ දුන්න AI රිසල්ට් එක ඔයාලට පුළුවන් මේක මෙතන මේ දකුණු පැත්තේ උඩ තියෙන ඩවුන්ලෝඩ් කියන එකෙන් ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊපස්සේ මේ ගෑලරි තමයි මේ සේව් වෙනවා. ඒකම මට මේ විදිහට ඔයාලට අනිත් හෙයාර් ස්ටයිල් ටිකක් දෙන්න පුළුවන්. මම මේ හෙයාර් ස්ටයිල් ටික ඔක්කොම කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා තියන්නම්. ඔයා එතනින් මේ හෙයාර් ස්ටයිල් ටික ඔක්කොම ගන්න. මම දාන්න ටික ඔක්කොම දාන්න. මේකෙදි සයිඩ් දෙනවා නම් ඉතින් මේ විදිහේ ඉතින් මෑන් බන් එක හරි මට්ලට් වගේ ඒවා තමයි මුගක් සෙට් වෙන්නේ. වුල්ෆ් කට් වගේ අත්නේ ඒවා නම් ඉතින් ඉස්සරහින් ඉන්න කට් තමයි දාන්න ඕනේ. මේ එන ෆොටෝ එක මේකට සයිඩ් ෆොටෝ දාලා ෆොටෝ එක ගත්තොත් ටිකක් කවුල් ඉතින්. ඒ වගේම කියනවා මෙතන ඔයාලට ආයි මේ Google එකෙන් ඇවිල්ලා මෙහෙම සර්ච් කරලා ගන්න ඕනේ නැහැ. මෙතන මේ දකුණු පැත්තේ උඩ කෙරවල තියෙන ඩොට් තුන ක්ලික් කරලා මෙතන තියෙනවා add home screen කියලා. ඒ ක්ලික් කරන් පස්සේ මෙතන පෙන්න install කියලායි create shortcut කියලායි. ඔයාලට මේක install කරොත් මේ කෙලින්ම play station install කරගන්න පුළුවන්. නැත්නම් මේ create shortcut එකෙන් පුළුවන් ඔයාලට මේ Chrome එකෙන්ම shortcut app එකෙන් පාවිච්චි කරන්න පුළුවන්. මම මේකේ shortcut එක ක්ලික් කරන් පස්සේ එතෙන්ට add දෙන්න. add home screen දුන්නාන් පස්සේ මේ මෙතෙන්ට ඕගොල්ලෝ home screen එකට මේ add දෙනවා මේක. ඊට පස්සේ ආයෙ වට Google එකේ search කරන්න නැතුව කෙලින්ම එතන මේ app එක උඩ ක්ලික් කරන් පස්සේ කෙලින් මෙතන මේ web එකෙන්ම load වෙලා එතෙන්ට වෙනවා. ඒක විතර මේ මට මේ hair style change කරගන්න පුළුවන්. එහෙනම් hair style ටිකත් අරගෙන ඔයා ඕන විදිහට පොඩ්ඩක් හදාගන්න. එහෙනම් තව දවසකින් set වෙනවා.